ඔන්න දැන් හැමදාම ඔයා බටු බෙදලා උයන වීඩියෝ එකක් ඉල්ලනවනේ. බටු එක එක ක්‍රම වලට හදන්න පුළුවන්. ඔයාට ඕනේ බෙදලා උයන එකක් නේ. ඉතින් ඔන්න ඔයා වෙනුවෙන් බටු ටිකක් ගන්න ගියා. දැන් දකින්නවනේ මෙහි තියෙන බටු කොහමද කියලා ලංකාවේ තියෙන ලොකු ගස්ලපු ගෙඩි වගේ. ඉතින් ඔන්න බටු ගෙඩි 6ක් අරන් ආවා. මේ දකින්නේ ඕගොල්ලන්ට මේ අනිත් අයට මේ බටු ගෙඩිය ඔය පුච්චලා හදන සලාද වලට ගන්න එකක්. ඉතින් ආයෙ අපි දවසක බලමුකෝ. ඉතින් ඕක බටු මදේ අපි අඩු කරගන්න ඕනේ. හොදලා 4ට බටු ගෙඩිය පළලා මදේ අඩු කරගන්න ඕනේ. පොත්තත් එක්ක මදේ අඟල් භාගයක් විතර වගේ තිබ්බහම ඇති. ඉතින් අඟල් භාගේ ටේප් එක අරන් ඔයා මනින්න යන්න එපා. මදේ අඩු කරගන්න. මදේ විසි කරන්න එපා. ඒකිනුත් පස්සේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ වගේම මේ වෙලාවේ හීනියට ලුණු ගෙඩියක්, බී ලුණු ගෙඩියක්, සුදු ලුණු ටිකක්, කරපිංචා ටිකකුත් ලෑස්ති කරගන්න බටු බදින තෙලේම අපිට ඒකත් බෙද ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක බටු බදිද්දි විශේෂයෙන්ම කළු වෙනකම් බදින්නේ නැහැ. ඔයා කරන වරදක් තමයි කළු කරනවා. බටු එක පොඩ්ඩක් සරසර ඔන්නෝම ඔය වගේ හැඩයට පොඩියට කපා ගන්න. ඔය පේනවනේ. ඔන්න ඔය වගේ. ඊට පස්සේ බටු බදිද්දි සාමාන්‍යයෙන් මේ සරසර ගන්න සද්දෙද්දි බා ගන්න ඕන නැත්නම් අර නිමෙද්දිත් ඕකට බටු වලට තව පාටක් එකතු වෙනවා. ඔයාගේ තිත්ත වෙන්නේ බටු අර කළු වෙනකන් තිබිලා තමයි මේ ගන්න. ඔය ගන්නට බා ගන්න. ඔය තෙලේම බටු බෙදලා ඉවර වෙලා අර කපාගත්ත සුදු ලුණු කරපිංච ලුණුත් බෙද ගන්න. ඔන්න මේ වීඩියෝ එක නිරාශ වෙනුවෙන් මුලින්ම අපි මේ බටු බෙදගත්ත බටු ටිකට තේ හැන්දක් විතර තේ හැන්දක් ඇති ඊට වැඩිය දාන්න එපා. විනාගිරි චුට්ටක් එකතු කළා. ඒ මොකද පොඩ්ඩක් දැම්මේ අබවලක් විනාගිරි තියෙන නිසා. හරිද? ඊට පස්සේ තප්පරය ඉන්න මේකට අපි එකතු කරගන්නවා බටු වලට ලුණු දාලා නැහැ මම. ඒ නිසා ලුණු හැඳි භාගයකට අඩුවෙන් බලමු. ඊගාවට කහ පොඩ්ඩක් ඊගාවට අමු 3-5 මේ මෙහෙම දැම්මට ඕගොල්ලෝ හැන්දෙන් දාන්න මේ හැන්දි භාගයක් වගේ එකතු කරගන්නේ. එතන බටු තියෙනවා කිලෝ 2ක් විතර තියෙනවා බටු. ගම්බිරිස් ඊගාවට මිරිස් කුඩු මෙතන මම මේ අඹරපු කඩේ එකක් බෝතලයකින් දාන්නේ. ඉතින් පොඩ්ඩක් ඇඹරලා මදි වගේ. කමන්නේ මම මෙහෙම දානවා. අර පේස්ට් එකම නෙමෙයි. චුට්ටක් කෑලි හිටින්න තියෙන්නේ. ඒක මෙහෙම දානවා. හරිද? සීනි හැඳි බායක් විතර එකතු කරගත්තා. දැන් අපි මේ ටික පොඩ්ඩක් හොඳට බලමු දිය කරලා. මේකේ සුදු ලුණු ඒවා ඔක්කොම මෙතන බෙදලා තියෙන්නේ. මම මේක තලාගත්ත ඉඟුරු චුට්ටක් විතර එකතු කරනවා. හොඳට මෙතනදී ඔයාලට පොල් කිරි කෝප්ප 3 කාලක් විතර ඕන වෙනවා. බටු ටික පෙඟෙන ගන්න. මම බෙදපු 3-5 කුඩු හැඳි භාගයක් විතර එකතු කරගත්තා. ඔයාලා එකතු කරගෙන නැති කෙනෙක් ඉන්නවනේ එහෙම එකතු කරලා බලන්නකො රහ කොහොමද කියලා. හොඳද? ඒ වගේම කුරුඳු පොතු කෑලි 2ක් ඒකයි වීඩියෝ එක කට් වෙලා තිබිලා තියෙන්නේ. එකතු කරගන්න. දැන් මේක පොඩ්ඩක් ගින්දර අඩුවෙන් දාලා ඕක පොඩවම උතුරන්න දෙමු. ඒ අතරේ බලන්න මේකට ඔයාලගේ අවශ්‍ය ටේස්ට් එකට ඔක්කොම දේවල් තියෙනවද කියලා. ලුණු ඇඹුල් දෙවිල්ල ඔය ඔක්කොම පැණි රස මිශ්‍ර වෙච්ච රසක් තමයි තියෙන්නේ. නිරාශයට කියන්නේ. හැමතිස්සෙම කියනවනේ අනේ ඩයන වීඩියෝ එකක් හදලා එවන්නකෝ කියලා. ඔන්න දැන් හරියටම කළොත් මේක හරියටම හරියනවා. දැන් ඔන්න උතුරගෙන ඉන්නේ. ටින් දැන් මේකේ ඔක්කොම හරි. අපි දැන් මේ බඩු ටික සේරම එකතු කරගමු. ඔන්න ඉතින් රසවත් බටු බෙදලා උයපු කරි එක හරිම රහයි. ඔයාලා දැන් කණ්ඩ ඇතිනේ. කේවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි බයි.